හායි යාළුවනේ ඕගොල්ලෝ අද එකතු වෙලා තියෙන අපේ තුන්වෙනි බ්ලොග් එකත් එක්ක මේක මේ කොය දුර වැඩි දුර ගමනක් නෙමෙයි මේ ළඟම තියෙන අපේ අපි ඒකට කියන්නේ මහගල කියලා. මහගලට බ්ලොග් එකේ තියෙන්නේ ඉතින් රසබර කතා ආතල් හිනා යන ඔක්කොම එකතු වෙලා හැදිච්ච බ්ලොග් එකක් තමයි මේ තුන්වෙනි බ්ලොග් එක කියන්නේ. අපි වැඩි කතා ඕනේ නැහැ. කෙලින්ම යමු වීඩියෝ එකට. Hi pins අපි යනවා අර ගලට. අරගල කියලා කෝ ඉතින් ගල්ලේ පෙළලා අපි යනවා අර ඈත පේන ගලට. අපි දාන්න බැලුවේ දැන් ටවල් එක මේ දැන් කෙලින්ම සංක්‍රමණය කරනවා අපි මහ ගලට. මේ ටෙන්ට් එක වෙන්න පොඩි උට්ටා. අපි රෑ දැම්ම වෙන්නන්න එපා. අපි සර්ප්‍රයිස් එකක් තියෙනවා. ඔව් සර්ප්‍රයිස් තියෙනවා. අර පැයක් ඉන්න රෑකට කෑම අරන් යනවා. කෑම බෑග් එකක් පෙන්නන කෑම බෑග් එක. අම්මට ඔය තනිකර කෑම බිල්ල කෑම. ඕ මා ගාඩ් වතුර ඇතිනේ උඩ. ඔව් ගාලේ වතුර දිනවා මචං. ගල වල විතර තමයි ගල. හරි අපි ගලේදී හම්බෙමු. පේනවද තඩි ගලක් තියෙනවා අර උඩ. ඒක තමයි අපි නගින්න යන්නේ. මේ ඔය උතනින් කෙලින්ම ගියොත් තින හොඳ පාර. අපි යන්නේ හැබැයි කැලේ පාරේ යන්න හිතන් හිටියේ. මම නොගොත් කියයි දන්නේ නැහැ. මෙහෙම ඉන්නේ. ගිය පාරවල මේඩ අපේ කැලේ පාරේ එකක් ගිහලා හූරලා නෑ එහෙම හීරුවේ නෑනේ ඉතින්. මේ පාර අපිට ලේසි පාරක් තියෙනවා යන්න. මේ පාර අපි මේ ඉතින් කැලේ පාරෙන් යමු බා. ඒ මොකද? කැහිල්ල. නෑ ඉතින්. ඉක්මනට බොරුවට කැලේ පාරේ යන්න ඕනේ. පාරක් ඉක්මනට යනවා. එකෙක් ට්‍රේන් එක උත්සාහගෙන යනවා. බලමු. අපේ ගමනාන්තේ බලපන්. එනුසයි. ඕ මා ගාඩ් මේ තියෙන ෆොටෝ එකක් ගන්න ඕනේ බා. පොඩ්ඩක් දුකයි මොකද වීඩියෝ හැතම දාන්න වෙන්නේ නැහැ මොකද අපේ ඩිවයිස් එකේ ප්‍රශ්නයක් තින්දා මොකද ඒකේ වීඩියෝ එක ඉස්සරහින් ගියාට ඔඩියෝ එකෙන් පස්සේ මේ වීඩියෝ 6-7ක් විතරයි අනිත් ටික ඔක්කොම හොඳට තිබ්බා සෝරි ඇත්තටම සමා වෙන්න මොකක් හරි ප්‍රශ්නයක් ආවා ඩිවයිස් එකේ චුට්ටක් එඩිය නැහැ ඇත්තටම කිව්වොත් අපි මහගලට ගියපු දවසේ සුපිරි ක්ලයිමේට් එකක් එක්ක හස තිබ්බා. මාර්ම ලස්සනයි view එක නම් ආයි කතා කරලා වැඩක් නැහැ. ආයි ඔයගලන්ට පේනවද මේ තියෙන සුන්දරත්වය? විඳ ගන්න. අර බලන්න. මේ පාට ලස්සනයි බා එදාට වඩා. අද ක්ලයිමේට් එක ඇත්තන මරු. මරුනේ. අර බලන්න ලස්සන වෙනවා. එන ලස්සනයි අම්බෝ. මරු ක්ලයිමේට් එක. ගල්ට කන්නේ නැහැ බා. හරි. ඒක හොන්නේ පායකෝ ගමේ මිනිස්සු ඉන්නවා. ඊ බා. ඒක කී ගන්න සද්ද දාන්න බෑ. ඒක ඇලට කී ගන්න සද්ද දා. ඒක ඇලි දාන්නේ. අනේ ඒක ඇලට දාන්න. අපි මෙතන වාඩියට බෙදන්නේ නෑ හරි. මේ ගල මරු ගල අඩ වට ලස්සනේ. යා මේ වතුර තියෙනවා මිමි. උඩ ගහන්න බෑ මං පිසුද බං. ඔව් බා. අඩ උඹ ඉන අදි බ්ලොග් එකේ නේ බා බ්ලොග් එක. උඹේ දට දෙන්නේ.
අපිට අපි අරන් ගියා ටෙන්ට් එකක්. ඒ ටෙන්ට් එක ගහගන්නත් අපිට කැලේ ඇතුලේ චුට්ටි තැනක් හම්බුණා. මොකද මං කලින් මහගලට ගිහිල්ලා තිබ්බට එතන ඒ තැන දන්නේ නැහැ. බට් එදා මං ඒ තැන කොහොම හරි දැක්කා. ඒ හින්දා අපි එතන ටෙන්ට් එක ගහුවා. අපි දැන් ටෙන්ට් එක ගහන්න හොඳ තැනක් හොයාගත්තා. බලන්න view එක. This is perfect. අඩෝ බලපන් මේ ලංකාව බං ලංකාව යකෝ. හරි වරෙන් අර ජීවිතේ විතරලා ගන්න. අඩෝ මේ දැන් කියපන් මේ සිංහාසනේ කියලා. දැන් අපි හදන්නේ මල්ලි එන්න මේ ටෙන්ට් එක මෙන්න මෙතන ගහන්න. හරිද? කෙලින්ම දොර හැරපු ගමන් view එක පේන්නේ. ටෙන්ට් එක ගහමු. ඔය ටෙන්ට් එකේ දොරවල්. හරිද? මරි. මේ එකක් දිගාරි. ඉන්නේ. අපි මේක මේව ගලවනවා දැක්කෙත් නෑ හයි කරනවා. හරි මෙහෙම ඕක දිගට නංගියක් ගගෙන මේක හදන්න. නංගි දාන්න නෑ බං ඕවා දාන්න. මම හදන්න. ඒ දැම්ම දිගාරින් ඉන්න බං. දැම්ම මෙහෙම කරන්න එපා. ටික දිගාරින් ඉන්න. හරි දෙකයි නෙන්නේ. ඔය බඩියා. ඒක වීඩියෝ එකක් ගනින්කෝ. අපි ටෙන්ට් එකත් එලෙස ගහලා ඉවර කළා. සක්කිලියා කුපාඩියා අපි මහගල් යනකොට හදාගෙන ගියා රාමෙන්, කඩෙන් ගත්තා ස්නැකර්ස්, ආයි කඩෙන් ගත්තා අයිස් පැකට්. දොඩංගිරිය උත් තිබ්බ ඒකත් අරන් ගියා. දොඩංගිරිය නම් කන්න පුළුවන් වුණේ නැහැ මං හිතන්නේ. මම කෑවේ නෑ ඒක. රාමෙන් එක කාලා ගලෙන් පල්ලයට පයින්න බැරි හින්දා අපි අයිස් පැකට් අරන් ගියා. වල්වල්ලා ගෑනු හොරා වනචරයා මේක හරි වලත්තයා රෑයාමි හොර රහසේ කොහෙද ගියේ මාගේ සදාදරණීය මිතුරු කැල ටෙන්ට් එක ඇතුළේ ආතල් කොහෙ ගියත් ආතල් වගේ ටෙන්ට් එක ඇතුලේ ආතල්. හොල්ලපා. ඊ මොකද කරන්නේ? ඊයෝ කොල්ලකෝර්. කුඩාරම ගැඩියකෝ. ඊයා වෙතුක. පලයන්ප යන්න අපි මේ බිස්කට් කරලා අපිට මේක. ඔහොම බිස්කට් ගන්නෑ. ඔහොම හෙල්ලි බිස්කට් ගන්නෑ. දැන් ඔයාලා බිස්කට් එක බිම කරගත්තේ. එන්න. ඇතුලේ යන්නේ. ඉන්නේ ඉට ගෙනවා නම් ඉන්නවා ඕසම් එක ගලු. ලුකිට ආරාර ඇරලා අමාරුයි වගේ බා. ඇයි කවර් එන්නවා? හුලක මරුවේ. ඔව් බං.
අඩු වෙන ලස්සනයි බං මේ බලහන් අද ක්ලයිමේට් එක නම් හොඳයි ඈ සිගාවට බලහන් කැමරාවෙන් බලහන් බලන්න මොනවද වැරදන්නේ මේකට පිලා හරියට මේක විශ්සරින් අපඩු දෙපක් අපි ගල්ල පහළට යන්න බලන්න බබා ලුකෙද උඹට මා වැන්න වවුලක් නැද්ද ඈකෝ සුපුරුදු පරිදි යෙලුකු බොසාට එදා බෑක්කුවා මොකද එයාට පන්ති කිව්වා මොකද පන්ති කට් කරලා ගල් වල යන්න බෑනේ ඒ ඉඳලා ගෙදර මිනිස්සු ඉන්නවනේ ඒ ඉඳලා යෙනුකේ දාවේ නෑ අපිට හම්බෙන් වගේ යාළුවෙක් හම්බුණා සුවින් බ්ලොග් එකේ ඉන්නවා බට් මම මෙතනින් ෆොටෝ එකක් දාන්න ඒකෙට යන්න හදිසිය කිව්වා අනිකට බඩගිනි කිව්වා ගොඩක් ප්‍රශ්න තිබ්බා ඒ හින්දා අපි ගය හිටියේ ඇකිලුවා බැස්සා ඒ බහින අතර වගේ තමයි අපි දැක්කේ නෙළුම් කුළුණයි කොළඹ ටිකේ බිල්ඩින්ස් ටික මාරු ඈ සුපිරි ඕගොල්ලෝ වෙලාවක ඇවිල්ලා බලන්න එනම ලස්සනයි ක්ලයිමේට් එක ලස්සන දවසට ගොඩක්ම ලස්සනයි අයි ඉතින් අපි ටෙන්ට් එක ඇකිලුවා යාර ගෙදර යන්න ඕනි කිව්වා ඉක්මනට ඒ හින්දා අපි අද හිතන් හිටියේ පැය 4ක් විතර ඉන්න පැය 2ක් විතර තියලා ඉතින් ටෙන්ට් එක ගැලවුවා අපේ තෙනොර බස අපිත් එක්ක ඉන්න අන්තිම බ්ලොග් එක මොකද එයා රට යනවා ඉතින් අලුත් සමාජිකයා හයි ජීප් හයි ඉන්නේ හැමදාම වගේ හිටපු එක ඉතින් සුබ ගමන් ඔයාට හරි ඉතින් ගමන් නැහැ සුබ ගමන් කියන්නේ කො අපි යනවා වගේ නිකන් හරි පැය 4ක් ටෙන්ට් එක ගල උඩ ඉන්න හිතන් ආපු ගමන කෑවා රාමෙන් කෑවා අයිස්ක්‍රීම් කෑවා රාමෙන් එක සැරේ යන අයිස් කෑවා අයිස් නෑන් රයිස් පහල ෆොටෝ ගැහුවා ටෙන්ට් එක ගන්න වීඩියෝ එකත් vlog එකේ දාන්න අර දෙන කොල්ල අපිට මේ අර දෙන කොල්ල අර දෙන්න ඒක දාන්නන් ගන්නට හරි කොල්ල ගමු හරි අර ටෙන්ට් එක ඇතුලේ ඊ අර වැත්ත බලංගෝ අඩු නෙළුම් කුළුණා නෙළුම් කුළුණ අර පැත්තේ තියෙන්නේ අර නෙළුම් කුළුණ මෝඩයා අයියෝ මෝඩයා අර තියෙන්නේ මෝඩයෝ නෙළුම් කුළුණ අර උල බස්සන්න ඕනේ මගේ පුක්කේ අඩෝ එන වාසී ඈ තේරෙනවද අඩෝ කොළඹ පේනවා කියන්නේ නේද බා අඩෝ ඉසිගාට ඒ අතන හොදට පේනවා අතෙන්ට යම මම ගාවට වරින්කෝ ඉතින් ලයිට් දාන්න රැට ලයිට් දැම්මාම නෙළුම් කුළුණ නෙළුම් කුළුණ හොඳට පේනවා ලයිට් එක දැම්මාම ගානට අර පොහොට්ටුව වගේ තියෙනක පිපිලා පේනවා තව ටිකකේ බර්ජ් කලිෆා කියලා බර්ජ් නෙමෙයි Wait a minute. Who are you? අනේ බර්ජ් තමයි බර්ජ් කලිෆා නෑ බං ගන්න එපා මහින්ද ඒක මහින්ද මාත්‍ය ආදවතිනේ ගොන්ටරි ගොන්ඩි පමුණුසියෝ යක්කුවා විසේ කෙලියයි අරුන්ට අපලත් එක්ක නෑ නවත් ඇති මගේ අපි ඒ මුකුත් දාලා නෑ නේද Wait a minute. බලන්න ෆර්ස්ට් එක මං ගෙනා මගේ ෆෝන් එක වගාම යయ్యා දාරන්නේ ඔහේ නෙමෙයි බං මෙහෙ යන්නේ අයියෝ හයි මේ තමයි හරි ආර වරක් දෙක නේ මිනිස්සු පාර වරක් එක්කන් ගිහි මම නෙමෙයි ඉතින් ඔක නෙමෙයි උරුවනේ ලුකිට හානි කරන ප්‍රෝඩ ආව බලා 100ගේ යා මම ඩීටි ගාලා ඒ පායි ඉතර පාලන කියන්නේ ඕනේ යయ్యා ටෙන්ට් එක ඇතුලේ ඉන්නේ ටෙන්ට් එක ඇතුලේ තිබ්බේ අයියා කනේ මට තාත්තට වඳින ළමයි මතු දවසක බුදු වෙන්නේ කොහොමද ටෙන්ට්
ටෙන්ට් එක අකුල්ලා තින්නේ දාඩියද සූම් කරන් ඔහොම කොහොමද පේනවා යාළුවෝ බෝල් කරමු හරි අපි අද ගමනට සමු දෙනවා good bye Bye, bye කියපන් bye අපි තව අලුත් vlog එකකින් හම්බ වෙනකන් ආයි බෑ. රැඳී සිටින්න නෑ එපා රැඳින්න ආයි බෑග් එකේ තමයි උඹලා එන්නේ ඉතින් තව ලස්සන වැඩ ගොඩක් ඉන්න තියෙනවා වීඩියෝ වැටෙන්න නම් ටිකක් කල් යනවා මොකද ක්ලාස් එක වීඩියෝ දාන්න බෑනේ ඒ හින්දා පොඩ්ඩක් කල්යයි ඔබ වීඩියෝ වැටෙනවා දිගටම වැටෙනවා සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා කමෙන්ට් කරලා තියාගන්න ඊළඟ vlog එකේදී හම්බෙමු goodbye